හරිද? කොළ අවශ්‍යයි. සුදු කොළ රිලැක්ස් එකේ වැඩේ කරගෙන යන්න. හොඳේ මෙහෙම වැඩේ කළා එහෙමම නිින්දට යන්න තියෙන්නේ. මේ සාමාන්‍ය එකම තමයි කරන්නේ. හරිද? කෙලිම එහෙමම නිින්දට ගියා නම් හරි. A4 කොළ එහෙමනම් හොඳයි. හොඳේ A4 කොළ සුදු කොළ දැන් ඩීප් ලොජික් කියලා ෆයිල් එක හදලා තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ හදන ඒවා එහෙමම ලස්සන්ට ෂෝට් නෝට් විදියට අපි දැන් මේක හදන්නේ. ඒ හදන ඒවා එහෙමම ෆයිල් එකට දාලා තියාගන්න. හරිද? රයිට් හරි. කටි කැමරාස් එක ඔන් කරගමු. අපි ලබන සතියේ නම් මේක YouTube live එකට දානවා. හොඳේ. කොහොමත් එතකොට දකෝ අර ඕගලන් අර live එකේ යනකොට අර ඕගලන් පේන්නේ නැති වෙන හදාගන්න ඕනේ. ඇහෙන්න කියවන්න එපා. රයිට්. හරි. මේ හරි එන වැඩේට සෙට් වෙමු. දැන් මම මේක දෙන්න ටැබ් එක. හරි. මුලින්ම අපි ශාලක රසායනයට අදාළ පොඩි වැදගත් පොයින්ට් එකක් නෝට් අවුට් කරගමු. ඒ කියන්නේ අපි දැන් මේ අපි නෝට් කරගන්නේ ඔක්කොම නිකන් ෂෝට් නෝට් විදියට යන්නේ. හොඳේ. පොඩ්ඩක් ආතල් එකේ හරිද? දැන් මේ රිලැක්ස් වෙනලා හොඳ ඉගෙන ගන්නවා කියලා හිතන්න එපා. මේක ඉගෙන ගන්නවා කියලා හිතුවොත් ඔක්කොම හබක්. හොඳේ. හරිද? උඹලා ෆිල්ම් බලන්නේ. හරිද? රැට අර නිදා ගන්න චුට්ටකට කලින් TikTok එකේම යනවනේ සමහර කට්ටිය. අර මේ YouTube එකේ shorts බලනවා අර ඒ වගේ නිකන් අර ආතල් එකේ එහෙම මොකක් හරි බලනවා කියලා හිතාගෙන හරිද? short note එකක් හදනවා කියලා හිතාගෙන වැඩේට සෙට් වෙන්න තියෙන්නේ. හොඳේ. හරිද? මම අවශ්‍ය දේ කරන්නම් ඕගලන්ට තියෙ රිලැක්ස් වෙන්න හිතේ. හොඳේ. උඹලා මයින්ඩ් එකෙන් මේ වුණත් එවරයි. හරිද? රයිට්. එතකොට හරි මුලින්ම අපි ප්‍රශ්න ලියාගමු. මේක මේ කනෙක්ට් වෙනකම්. ප්‍රශ්නේ උඩින්ම ලියාගන්න. කළු පෑනින් ලියාගන්න. ඕක කොලේ අපි ගත්තොත් කොලේ මේ පැත්තට හරවගන්න. ලෑන්ඩ්ස්කේප් විදියට මේ පැත්තට. හොඳේ. ප්‍රශ්නේ උඩින්ම ලියාගමු. හොඳේ. හරිද? කළු පෑනින් ප්‍රශ්නේ ලියාගන්න. මොකෝ කොල නැහැ. හාන්සි මොකෝ කොල කොල නෑ. මොකෝනේ හොර පූසි වගේ. මොනවාද අඩුයිද? පාට පෑන් මොනවාද? හාන්සි අද පිළිවෙල කුණ්ඩේ පීරලා. හරිද? රයිට්. කො අනිත්‍යම කැමරාස් ඔන් කරගන්න. කොහොමත් මන් දන්න උඹලා රැයට කොහොමත් අර මල නිකන් රීලව් වගේ තමයි ඉන්නේ කියලා. කොහොමත් උඹලා මන් දකින්නේ රීලව් වගේනේ. ඒක නිසා අර එහෙම මේ ඉතින් අවුලක් නැහැ. හරිද? ඒක නිසා ඔය කැමරාව ඔන් කරගෙන වැඩේට ගානට සෙට් වෙන්න තියෙන්නේ. හරිද? මම මේක කනෙක්ට් වෙන්නේ නැත්තේ. උඹලගේ දැන් මෙච්චර කනෙක්ට් වුණා. පොඩ්ඩකින් හරි කනෙක්ට් වුණා. ඒ කියන්නේ හරි ප්‍රශ්නේ ලියගමු. කෝ මුලින් ප්‍රශ්නේ ගමු. මේක මේ වෙනකම්. අපි කරපු ප්‍රශ්නයක් හොඳේ. අපි කරපු ප්‍රශ්නයක් පරණ ඒ කියන්නේ පේපර් ක්ලාස් හරියට පරණ පේපර්ස් විවරණය කරපු කෙනෙක්ට මේ ප්‍රශ්නේ හවු වෙලා තියෙන්න ඕනේ. හොඳේ. රයිට් ලියාගමු. A ධන කැපිටල් A ධන 2B ඊතලයක් කැපිටල් D කැපිටල් A ධන 2B ඊතලයක් කැපිටල් D යන ප්‍රතික්‍රියාව පහත මූලික ප්‍රතික්‍රියා පියවරයන් අනුව පහත මූලික ප්‍රතික්‍රියා පියවරයන් අනුව ප්‍රතික්‍රියාවට භාජනය වේ. ප්‍රතික්‍රියාවට භාජනය වේ. රයිට් ඊට පස්සේ පල්ලෙහා රූලෙන් ලියා ගන්න. කැපිටල් A ධන B ප්‍රත්‍යාවර්ත ඊතල, ඒ කියන්නේ දෙපැත්තට යන ඊතල කැපිටල් C ඉරි කැලක් ගහලා වේගයෙන් සිදුවන සමතුලිත පියවරකි. සමතුලිතතා නියතය KC වේ. සමතුලිතතා නියතය KC වේ. ඊට පස්සේ පල්ලෙහා රූලෙන් කැපිටල් C දාන කැපිටල් B තනි ඊතලයක් තනි ඊතලේ කැපිටල් D
කැපිටල් C ධන, කැපිටල් B ඊතලයක්, කැපිටල් D ඒකට ඉරක් ගහලා ලියා ගන්න සෙමින් කියලා දාගන්න. සෙමින් right. ඊට පස්සේ පල්ලෙහා රුලෙන් ලියා ගන්න. ඉහත ප්‍රතික්‍රියාවේ වේග ප්‍රකාශනය කුමක්ද? ඉහත ප්‍රතික්‍රියාවේ වේග ප්‍රකාශනය කුමක්ද? right. බලන්න ප්‍රශ්නේ හුරු පුරුදුයිද කියලා. ඔය ප්‍රශ්නෙට තමයි අපි නිකන් ෂෝට් නෝට් එකක් ගහන්නේ. හොඳ ප්‍රශ්නේ නිකන් විවරණය කරනවා වගේ ඒ අදාළ වැදගත් පොයින්ට් එකට ෂෝට් නෝට් එකක් ගහලා ළඟ තියාගන්න එක්සෑම් එකට යන්න කලින් බලන්න. එච්චරයි හොඳේ. හරි. එක්සෑම් එකට යන්න කලින් බලන්න තියෙනවා. මං ඇතුළු වුණානේ. දැන් ගොඩක් කියුන්ට මන් දන්න මාළ ප්‍රශ්නයක් හොඳේ. මන් දන්න උඹලට ওই ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ කියලා. වෙනසක් වෙලා වගේ. මං හිතන්නේ ලස්සන වෙලා. thank you. සමහර කෙවුම් කැත වෙලා කියලා කියන්නේ. හරි. සමහර කෙවුම් හැමෝටම ඇහෙන්න කියවන්න එපා කියලා දාලා තියෙනවා. ගොඩක් කියලා. thank you වුණාත් හොඳයි. හරි. දැන් ওই ප්‍රශ්නේ කරාම මන් දන්න උඹලට සෑහෙන ප්‍රශ්න තියෙනවා. හරි. මම සාමාන්‍ය අවුරුද්දකට සැරයක් මෙහෙම රැවුල කපනවා. ඔය දැකලා නැති කට්ටිය. හරිද? මම ෆිසිකල් ක්ලාස් දැන් ෆිසිකල් ක්ලාස් ළමයි දන්නවා මම මෙහෙම කපනවා රැවුල. හරිද? ඔයගොල්ලෝ කමෙන්ට් දෙන්න හොඳේ ලස්සන කොහොමද? හොඳ. එතන මම අර තෝරලා තියාගන්නම් ගැලපෙන මේක මොකද්ද කියලා. හරිද? අවංක කමෙන්ට් එක දීලා දීපන් හොඳේ. හරිද? නැත්නම් බොරු පච කෙලින්න එපා. හරිද? අවංක කමෙන්ට් දෙන්න කලින් විදියද හොඳ? දැන් විදියද හොඳ? හරිද? දාලා තියෙන. හරි දැන් ওই ප්‍රශ්නේ කරන්නකො නෑ මාව මේ විදිහට දැකලා නැති අයන්ට කොහොමද නිකන් එන අප්සෙට් වගේ නිකන් 아무තු එකක් ඇති. සාමාන්‍ය අපි රැවුල කපන්න ඕනේ. හොඳේ රැවුල අපිට එක දිගට අපි හරියට මේන්ටේන් කරනවා නම් මූණ මේන්ටේන් කරනවා නම් සාමාන්‍යයෙන් රැවුල කපන්න ඕනේ. මොකද නැත්තම් මූණ ඩැමේජ් වෙන්න පටන් ගන්නවා. ඒක තමයි මම කොහොමද අවුරුද්දකට සැරයක් අනිවාර්යෙන් ෆුල් මේ කපනවා. ඒ කපන්නේ මේ මූණ ඩැමේජ් වෙන එක වළක්වන්න. තේරුණාද? ඒ ඉගෙන ගන්න. ඒ කොල්ලොන්ට කියන්නේ. රැවුල ගොඩක් වැව්වත් ඊට පස්සේ මූණ මේන්ටේන් කරනවා නම් අනිවාර්යෙන් රැවුල කපන්න වෙනවා නැත්නම් මේ ඇතුලේ ඩැමේජ් වෙනවා. මම කපලා බැලුවේ ඩැමේජ් වෙලාද කියලා අවුලක් වෙලා නැහැ. සාමාන්‍යයෙන් ඒක නිසා කපනවා. ඒකෙන් තමයි කැපුවේ. හරිද? නේමන්. රැවුල වෙනවා බහෙන්න එපා. කොණ්ඩේ කියන්න රැවුල වෙනවා. දුම ප්‍රශ්න තියෙන මුන්ට. දැන් ඔය ප්‍රශ්න බලන්න. මම දන්නවා උඹලට ප්‍රශ්න ගොඩයි කියලා. හරි. ඕගසින් මුල්ට. කෝ රෙකෝඩින් දාලා නේ තියෙන්නේ. රෙකෝඩ් වෙනවනේ රයිට් හොස්ට් එක ගියා වෙන කෙනෙක්ට. හරිද? රයිට්. කො කැමරාස් ඔන් කරගනින් බං. වැඩි. හරි මේ තියෙන ওই ප්‍රශ්නේ අඩුපාඩු තියෙනවා හරි ගැසගෙන ওই 19 වෙනි ප්‍රශ්නේ. 19 වෙනි ප්‍රශ්නේ දැන් ඔයගලන්ට ඔය දුන්නේ. හරිද? 19 වෙනි ප්‍රශ්නේ මේ තියෙන. නෝක. හරිද? ඔය දිනේ ප්‍රශ්නේ ලියාගත්තේ නැත්නම් මේ ප්‍රතික්‍රියාවම හරියට ලියාගත්තනේ. ඔය වේගවත් ප්‍රතික්‍රියාව සමතුලිත ප්‍රතික්‍රියාවක් ඊට පල්ලෙහාන් තියෙන එක සෙමින් සිදුවන ප්‍රතික්‍රියාවක්. හරිද? හරිනේ?
කෝ මේ කැමරා සොන් කරගන්න නැත්තම් මට හොයන්න බෑ. සර්වර් පේන්නේ නෑ. හරියට මාව පේන්නේ ඊව ගණන් ගන්න එපා. මාව පේන්නේ නැතුව ගියාද? ඒව හිතන්න එපා. මාව පේන්නේ නැතුව ඒව හිතන්න එපා. හරිනේ දැන් පේනවනේ. දැන් පේනවනේ. ඒකනේ. රයිට් හරිනේ. ප්‍රශ්නේ අඩුපාඩු ටික හදාගත්තනේ. ඊට පස්සේ අපිට වෙනම වැඩේකට යන්න තියෙන්නේ. මොකද ප්‍රශ්නේ මං ආයි පෙන්නන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙනවනේ ළඟ. හරි. දැන් මේ ක්ලෝස් කරනවා. දැන් පුතා එනවා. ඊට පස්සේ අපි දැන් යමු වැඩේට. ගන්න කොලේ. දැන් යන් ඊළඟ වැඩේට. දැන් මමත් කොලයක් ගන්න ඕනේ. ඔයගොල්ලොත් කොලයක් ගන්න. කො මගේ කොලේ. අපි ගන්න ඕනේ සුදු කොලයක් නේ. සුදු පාට කොලයක්. කොහොමද සුදු කොලයක් ඕනේ. සුදු සුදු පාට කොලයක්. හරි. අන්න ගත්තා සුදු කොලේ. ඔයගලන්ට පේන්නේ නැහැ සුදු කොලේ. ඉතින් මම පේන්න හදනකෝ. සර් ආන්සර් එක දාන්නද? නෑ ආන්සර් ඕනේ නෑ. ඔගේ තියරි ටික තමයි ඔළුවට දාගන්න ඕනේ. ආන්සර් ඕනේ නෑ. ආන්සර් එක දන්නේ නැති වුණත් අවුලක් නෑ. දැන් කියලා දෙන්න ටික නිකන් ආතල් එකේ ඔළුවට දාගන්න. එක්සෑම් එකට යනකොට මතක තිබ්බොත් හොඳටම ඇති. හරිද? රයිට්. ඕකේද මෙන්න මේ වගේ කතාවක් තියෙන මේ බලන්න මේ. මම දැන් ලස්සන චිත්‍රයක් අඳින්න යන්නේ කොලේ මැද්දගම. කොලේ මැද්ද හරි. බලන්න ලස්සන චිත්‍රයක් අඳින්න යන්නේ බලන්න පේනවද කියලා. ඔව්. චිත්‍ර අඳින්න තෝරගමු. කළු පාට. මෙන්න මෙහෙම දොරක් තියෙනවා. හරිද? දොර කැතයි බා. නම පන්තිය. මම මේ කතාව කියලා තියෙනවා. හොඳේ පන්තිය ඇදිච්ච ගමන් ජනතාව දැන් යනවා දොරෙන් එළියට යනවා. හොඳේ දොරෙන් එළියට යනකොට ඔයයි වගේ යාළුවේ සාමාන්‍ය එකට යන්නේ. හොඳේ කපල් දාලා යන්නේ. අර ගෑන් ළමයි අර අත්තල්ලන් යනවා වගේ. හරිද? යාළුවෝ එහෙම කපල් දාලා එහෙම යන්නේ. වැඩේ කියන්නේ මේ ඔයාගේ ඉස්සරහා මෙන්න මෙහෙම තඩි බතලෙක් ඉන්නවා. මේ කතාව කියලා ඇති. තඩි බතලෙක් ඉන්නවා. හරිද? තඩි බතලෙක් ඉන්නවා. හරිද? එතන මේ ඉන්නේ ඔයා. මේ ඉන්නේ ඔයා. හරිද? මේ ඉන්නේ ඔයා. හරිද? එතකොට මේ ඉන්නේ වාගේ අර යාළුවෝ. හොඳේ දැන් ඔයාට එන අවුල් ඉතින්. හොඳේ අත්ත දෙන්න අත්තල්ලගෙන යන්නේ සාමාන්‍යයෙන්. හරිද? යාළුවා දුවගෙන ගිහිල්ලා. හරිද? වැඩේ කියන්නේ ඔයාට යන්න විදියක් නැහැ මොකක් නිසාද? මෙයා දැන් ෆ්‍රෙන්ඩ්ස්. හරිද? ඕනනම් ඔයගලන්ට වෙන මොන හරි ලියා ගන්නද? මම ෆ්‍රෙන්ඩ්ස් කියලා තියෙනවා. හරිද? රයිට් ඔන්න ඔහම ඉන්නවා. දැන් ඒතර මේ මෙතනින් තමයි එළියට යන්නේ. හරිද? මේකෙදි දැන් මේ මෙන්න මේ සිටුේෂන් එකේදී හිතන්නකෝ දැන් යාළුවා හරිද? දැන් යාළුවා වේගෙන් ගියාට දැන් ඔයාට වේගෙන් යන්න පුළුවන්ද උතන දොරෙන් එළියට? යාළුවා වේගෙන් ගිය පළියට ඔයාට උතන දොරෙන් එළියට යන්න පුළුවන්ද? බෑනේ. මොකෝ කේස් එක? පේන්නේ නෑනේ. ඈ? පේන්නේ? මාවද ස්ක්‍රීන් එකද? මාවද ස්ක්‍රීන් එක දිහා ස්ක්‍රීන් එක පේන්නේ? කොලේ පේන්නේ? ඒ වෙන්න බෑනේ බා. ෂෙයා දාලානේ තියෙන්නේ. උඹලට පේන්නේ නැද්ද? මොකද්ද බං ඒ උනේ? යකාගේ ආණ්ඩුවක් නේද? ඕකනේ බැරි. බලන්න හොඳට කියාගෙන පොඩ්ඩ හිටම මේ ටික මකන් ඉන්නේ නැහැ. පේන්නේ නැතා. බලාවේ.
අපිට මකලම් පෙන්වන්න. ඔයාලට ඒතර මාව විතර දැන් පේන සම්පූර්ණ ස්ක්‍රීන් එකේ. මාව පේනවද? මාව පේනවා. එහෙනම් මෙතන මේ වගේ සෙක් වෙලා ඇති පොඩ්ඩයි. කෝ එහෙම කරාම මට උඹලව පේන්නේ. පොඩින්ද කෝ මෙයාට හොස්ට් දෙන්න ඕනේ. කෝ හොස්ට්. දැන් පේනවා. හවුද? පේනවද? පේනවනේ. රයිට්. එල්ලකිරි. අයියෝ ඒකනේ කෑව නෑඩේ ලස්සනට. ටග්ගල වැඩේ පටන් ගමු. ඔන්න මෙන්න දොරක් ඇඳගත්තා. මේ දොර. ඒවා දැන් චිත්‍ර වගේ ඔළුවේ තියෙනවා නේ. දොරක් ඇඳගත්තා. හරිද? මේ දොර ගාවම තඩි බතලයක ඉන්නවා. මේ ඉන්නේ බතලය. හරිද? සාමාන්‍ය ඒ දොරෙන් එක්කෙනාට වරකට එක බැගින් තමයි යන්න පුළුවන්. හොඳයි. හරිද? මේ ඉන්නේ ඔයා පිටිපස්සේ. ඔයත් සෑයෙන මහතයි පේනවනේ. හරි. සෑයෙන මහතයි මේ ඉන්නේ වාගේ යාළුවා. අර අත්තල්ලා දුරක් ගෙවලා දැන් යාළුවා එන වේගෙන් ගිහිල්ලා දුවගෙන ගිහිල්ලා උඹ දාලා යා ගිහිල්ලා හරිද? දැන් මෙන්න මේ වගේ සිටුේෂන් එකකදී. හරිද? ඕන්න මුට දාගනින් බතලයා කියලා එහෙම ඕනනම් ඇදගන්න. මුලින්ම අහගෙන ඉන්නේ හොඳේ. මේ වගේ දැන් සිටුේෂන් එකකදී දැන් යාළුවා වේගෙන් ගිය පළියට දැන් වාට එළියට යන්න පුළුවන්ද? වාට එළියට යන්න බෑ. ඇයි එළියට යන්න බැරි? මොකද යාළුවා ගියා කියලා වාට එහෙම ලොකුවට එළියට යන්න බෑ. මොකද ඉතින් මොකද හේතුව? මොකද බතලේ ඉස්සරහින් ඉන්නෝනේ. බතලේ ඉස්සරහින් ඉන්න නිසා ඔයාට එහෙම යන්න බෑ. හරිද? එතකොට එතන අපි දාමු මම ගියා. මම ගියා. හරිද? මම ගියා වුණාට වැඩක් නෑ. බතලයා මෙතන ඉන්න නිසා අපි මේක ලස්සන මේව හයිලයිට් කරගමු. මම ගියා කියලා තිබ්බට ඊට පස්සේ යාළුවා මෙතන කියනවා මෙන්න මෙහෙම කතාවක්. ඌ කියනවා මේ බතලය. හරිද? මේ බතලය යන්නේ නැද්ද? සාමාන්‍යයෙන් හොඳින් හිතන්නේ නැහැ. හොඳේ ඕකට අර එක එක වචනත් ඉතින් දාලා තමයි හිතන්නේ සාමාන්‍යයෙන්. හරිද? ඕගොල්ලෝ ඉතින් අර විනීතව හිතනවනේ එහෙම දාගන්න. ඔන්න ඔය හිතන දේවල්. හරිද? තව ඊට පස්සේ අපිට දාන්න පුළුවන් අපි මේව නිකන් දෙබස් දා මං කියව මේක නිකන් කාටුන් සීන් එකක් යන්නේ නේද? යාළුවා යාළුවගේ නමක් ඕන දාගන්න. යාළුවා වේගයෙන් කියාට මූ නිසා. නැත්නම් මූනේ බතලය නිසා. එහෙම දාන්න. නිසා නෙමෙයි බතලය නිසා කෝ. බතලය බතලය නිසා මට යන්න බෑ. මේ හැම එකකම තේරුමක් තියෙනවා. මාත් එක නෝට් එක දාගමු. ලස්සනට කොලේ මැද්දෙන් චිත්‍රය ඇඳ ගන්න තියෙන්නේ. ඕගොල්ලෝ දෙබස් දාගන්න දැන්. මගේ දෙබස්ම දාගන්න ඕනේ නැහැ හොඳේ. ඔය හිතන දෙබස දාන්න තියෙන්නේ. මෙතන අපි මේක නිකන් මේ දොරත් අපි මාක් කරමු. දොර අපි මාක් කරමු. අපේ මහින්ද මහත්තයා කියන්නේ සැලුම් දොර. සැලුම් මොහොනේ කොහොමද ලියන්නේ?
සැලුම් දොර. හරිද? සක්ගා සංගාල ඇඳ ගන්න ඕනේ. ඉතින් පාට පෑන් පාවිච්චි කරන්න, හයිලයිට් පාවිච්චි කරන්න. හරිද? කොලේ මැද්දෙන් ලස්සනට ඇඳ ගන්න. කොලේ මැද්දෙන් ඇඳ ගන්න. කොලේ මැද්දෙන් ඇඳගත්තා නම් ලස්සනට. තව දැන් අපිට ඇඩ් කරගන්න පුළුවන් මෙයාගේ වේගය. යාළුව යන වේගය. හරිද? යාළුවට අපි දාන්න පුළුවන් ඉතා වේගයෙන්. මොකද්ද බයි කැත වුණා? ලස්සන අකුරක් ලියමු. ඉතා වේගයෙන්. මෙයා සෙමින්. හරිද? මෙයාට දාමු වේගෙන්. එයාත් ඉතින් වේගෙන් එන්නේ. මම වේගෙන් එන්නේ. යාළුවෝ ඊට වඩා වේගෙන් ගිහිල්ලා. හරිද? රයිට් බලාගන්න. දැන් මෙතනදී ඔයා මේ කතාවේදී ඔයාලට තේරෙන්න ඕනේ යාළුවෝ කොච්චර වේගෙන් ගියත් ඇයි මට වේගෙන් යන්න බැරි ඉස්සරහා බතලෙක් ඉන්නවා. ඒතර ඌ යන වේගෙට තමයි මට යන්න සිද්ධ වෙන්නේ. මං කොච්චර වේගයෙන් දුවගෙන දොර ගාවට ආවත් වැඩක් නැහැ. දොර ගාවට බතලෙක් ඉන්නවා. ඒතර බතලයා දොර පාස් කරන් යනකම් මටත් හිමීට යන්න සිද්ධ වෙනවා. හරිද? ඒතර මගේ ශීඝ්‍රතාවය රඳා පවතින කවුරු මතද? බතලයා මත. හරිද? අන්න ඒක නිසා තමයි අපි චාලක රසායනයේදී කියන්නේ බහුපියවර ප්‍රතික්‍රියාවක. දැන් මේ ඉන්න කට්ටිය අපිට ප්‍රතික්‍රියාවක් විදියට දකින්න පුළුවන්. මම බතලය යාළුවා. හරිද? ඒතර ප්‍රතික්‍රියා තුනක් තියෙනවා. හරිද? ප්‍රතික්‍රියා තුනක් නැත්නම් පියවර තුනක්. ප්‍රතික්‍රියා නෙවෙයි ඔකට කියන්න පුළුවන් හොඳ වචන පියවර තුනක්. හරි? පියවර තුනක පියවර තුනක් කියන්නේ ප්‍රතික්‍රියානේ කොහොමද? පියවර තුනක් තියෙනවා. එතකොට ඔය පියවරවල ඒ කියන්නේ සමස්ත ඔක්කොගෙම අර මේක රඳා පවතින කවුරු මතද? සෙමින්ම යන කෙනා මත තමයි රඳා පවතින්නේ. පිටිපස්සෙන් කොච්චර කට්ටිය වේගෙන් ආවත් වැඩක් නැහැ. අර බතලයා ඉන්න නිසා යන්න වෙන්නේ නැහැ. හරිද? ඒක නිසා එතකොට අපි කියනවා ශීඝ්‍රතාවයේ රඳා පවතින්නේ කවුරු මතද? සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයේ රඳා පවතින්නේ බතලය මත. හරිද? ඒ කියන්නේ බතලය මත කියන්නේ සෙමින්ම යන කෙනා මත. සෙමින්ම යන කෙනාට අපි කෙමිස්ට්‍රි වල විශේෂ වචනයක් දෙනවා මොකද්ද? ඒ වචනේ තමයි මොකද්ද? වේගන ඉන්න පියවර. වේගන ඉරන පියවර කියලා කියන්නේ. හරිද? වේගන ඉන්න පියවර කියලා කියන්නේ සෙමින්ම සිදුවන පියවර. නැත්නම් සෙමින්ම සිදුවන ප්‍රතික්‍රියාව අපි හඳුන්වනවා වේගන ඉන්න පියවර කියලා. හරිද? රෝග මත තමයි ශීඝ්‍රතාවය රඳා පවතිනවා. ඒකත් අපිට උතන පොයින්ට් අවුට් කරගන්න පුළුවන් ලස්සන්ට. රතු පෑනින්. එතිනින්ම ශීඝ්‍රතාවය රඳා පවතී. හරිද? රඳා පවතින්නේ එයා මත තමයි රඳා පවතින්නේ. හරිද? රයිට්. මෙතන තේරුම් ගන්න ඕනේ මේ මෙන්න මේ කන්සෙප්ට් එක මාර වටින මෙන්න මෙතනදී. දැන් ඔය ප්‍රශ්නේදී අපෙන් අහන මොකද්ද ඔය ප්‍රශ්නේදී අහන්නේ? ඔය ප්‍රශ්නේ ඔයාලට පේනවා ඇති ඔය මූලික ප්‍රතික්‍රියාවක්නේ මුලින්ම දීලා තියෙන මූලික ප්‍රතික්‍රියාව දීලා තිබ්බනේ මුලින්ම.
හරිද? මූලික ප්‍රතික්‍රියාව පහත සඳහන් පියවර දෙකට අනුව සිද්ධ වෙනවලු. හරිද? පහත සඳහන් පියවර දෙකට අනුව සිද්ධ වෙනවලු. ඒතකොට පහත සඳහන් පියවර දෙකට අනුව සිද්ධ වෙනවා කිව්වම ඔයා ඒ පියවරවල බලන්න ඕනේ. ටක් ගාලා ඇහැ යොමු කරන්න ඕනේ මොකද්ද? සෙමින්ම සිදුවන පියවර කොහෙද තියෙන්නේ කියලා. ඊට පස්සේ අපේ ගොඩක් ළමයි අවධානය දෙන්නේ නැති තැනක් තමයි සෙමින්ම සිදුවන පියවරට විතරක් අවධානය දුන්නට වැඩක් නැහැ. ඊට පස්සේ අවධානය දෙන්න ඕනේ සෙමින්ම සිදුවන පියවරට කලින්. ඒ කියන්නේ මුලින්ම. හරි සෙමින්ම සිදුවන පියවර සිද්ධ වෙන්න කලින් වේගවත් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා තියෙනවද කියලා බලන්න ඕනේ. හරිද? එහෙම වේගවත් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ ටික ශීඝ්‍රතාවයට අදාළයි. ඒ අදාළ පියවර ශීඝ්‍රතාවයට අදාළයි. හරිද? ඒ සෙමින්ම සිදුවන පියවරට කලින්, ඒ කියන්නේ සෙමින්ම ඕගලන් ඔය ලියලා තියෙන පිළිවෙලට ගත්තොත් සෙමින්ම සිදුවන පියවර සිද්ධ වෙලා ඊට පස්සේ වේගයෙන් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. හරිද? හරියට තේරුම් ගන්න. සෙමින්ම සිදුවන පියවර සිද්ධ වුණාට පස්සේ වේගයෙන් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඊට නියම මෙන්න මෙතනදී වගේ. මෙතන දැන් අර බතලයට කලින් යාළුවා ගියානේ වේගෙන්. බතලයට කලින් යාළුවා වේගෙන් ගියා. ඒක අර බතලයාගේ පිටිපස්සේ ඉන්නේ උන්ට අදාළද? නෑනේ. බතලයාගේ පිටිපස්සේ ඉන්නේ උන්ට වේගෙට ඒක අදාළ නෑනේ. මම වේගෙන් ගියා ඒක නිසා උඹලටත් වේගෙන් එන්න පුළුවන්. එහෙම බෑනේ. තේරෙනවනේ? එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ සෙමින්ම සිදුවන පියවරට පස්සේ වේගවත් ප්‍රතික්‍රියාව කොච්චර වුණත් ඒක ශීඝ්‍රතාවයට අදාළ වෙන්නේ නැහැ. හැබැයි ශීඝ්‍රතාවයට අදාළයි සෙමින් සිදුවන පියවරට කලින් වේගයෙන් ප්‍රතික්‍රියාවක් සිදු වුණොත් ඒක ශීඝ්‍රතාවයට අදාළයි. ඒක එතකොට අපි ශීඝ්‍රතාවයට ඇතුළත් කරගන්න ඕනේ. හරිද? රයිට්. එතකොට ඔතන ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? ප්‍රශ්නේ අහන්නේ ශීඝ්‍රතා ප්‍රකාශනය ගොඩනගන්න කියලානේ. හරිද? එහෙනම් මුලින්ම අපි බලන්න ඕනේ ශීඝ්‍රතාවය සඳහා බලපාන ප්‍රධාන ප්‍රතික්‍රියාව මොකක්ද කියලා. හරිද? ශීඝ්‍රතාවය සඳහා බලපාන ප්‍රධාන ප්‍රතික්‍රියාව මොකක්ද කියලා අපි හොයාගන්න ඕනේ. ප්‍රධාන ප්‍රතික්‍රියාව හොයාගන්න හරිම ලේසියි. හරිද? දැන් මෙතනදී ගත්තොත් ශීඝ්‍රතාවය සඳහා බලපාන ප්‍රතික්‍රියාව මොනවාද? මමත් බලපාන බතලයත් බලපාන. යාළුවා විතරයි බලපාන්නේ නැති. මොකද යාළුවා ගිහිල්ලා ඉවරයි. ඌ ගිහිල්ලා ඉවරයි. හරිද? ඒක නිසා ඌ අදාළ නැහැ. හරිද? මමයි බතලයයි කියන දෙන්නම අර ශීඝ්‍රතාවයට අදාළ වෙනවා. හරිද? දැන් ඔතන ඔයාට ප්‍රශ්නේ දුන්න පියවර ටික චෙක් කරලා බලන්න. සෙමින්ම සිදුවන පියවර කීවෙනියට තියෙන්නේ? දෙවෙනියට. නේ? දෙවෙනියට තියෙන්නේ. එතකොට මම ඒක ප්‍රතික්‍රියා ටික මම ලියා ගන්නානේ. අපි නිල් පෑනෙන් ලියාගමු. එතකොට නිල් පෑනෙන් ලියාගත්තොත් මේ පෑන ගමුනේ. ඒක තද නිල් කරමු පොඩ්ඩක් තද. හරි එතකොට කොහොමද තිබේ A ධන B පළවෙනි එක සමතුලිතයි C ඊට පස්සේ C ධන B ඊතලයක් D. හරිද? මේක වැදගත් වෙන්නේ මෙන්න මේක සෙමින් මේක වේගයෙන්. හරිද? ඔයාලට පේනවා ඇති අපිට වැදගත් වෙන්නේ මෙන්න මේකනේ මුලින්ම. සෙමින්ම සිදුවන පියවරනේ. ඊට පස්සේ ඔයා චෙක් කරන්න ඕනේ මොකද්ද? සෙමින්ම සිදුවන පියවරට කලින් වේගෙන් එකක් සිද්ධ වෙලාද කියලා. එහෙනම් වේගෙන් එකක් සිද්ධ වෙලා නම් ඒ ටික ඔක්කොම අදාළයි. ඒ ටික ඔක්කොම අදාළයි කියන්නේ ඔක්කොම එකතු කරලා තනි ප්‍රතික්‍රියාවක් හදාගන්න. හරිද? ඔක්කොම එකතු කරලා මොකද්ද? තනි ප්‍රතික්‍රියාවක් හදාගන්න. දැන් මේ ටික එකතු කරලා තනි ප්‍රතික්‍රියාවක් හදනවනේ මේ CC කැපෙනවා. ඒ ප්‍රතිවිරුද්ධ දිශාවල සමාන කටයුතුත් කැපිලා යනවා. හරිද? එතකොට අපිට එන ප්‍රතික්‍රියාව මොකද්ද? A ධන ඔන්න එකම පැත්තේ සමාන දෙන්නෙක් ඉන්නවා 2B ඊතලයක් D. බලන්න සමස්ත ප්‍රතික්‍රියාව හැදිලාද කියලා. ගාණි දීලා තිබ්බ සමස්ත ප්‍රතික්‍රියාවද මේ ආවේ? නැත්නම් වෙනස්ද? ස්ටොයිකියමිතිය තුලිත කිරීම හරි වෙනස්ද? වෙනස්ද? කොළුව නෑ. එහෙනම් තව එකක් හොඳට ඔළුවේ තියාගන්න. අපි හරියට පියවර ටික එකතු කරා නම් අර සමස්ත ප්‍රතික්‍රියාව එන්න ඕනේ. අනිවාර්යෙන් එහෙම එන්න ඕනේ. හරිද? දීලා තියෙන සමස්ත ප්‍රතික්‍රියාව හැදෙන්න ඕනේ. අදාළ පියවර වලින්. හරිද? අදාළ පියවර කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට බලපාන ඒවා. හරිද? තේරෙනවද? එතකොට දැන් ඔන්න හදාගත්තා. දැන් මෙන්න මේ අපි හදාගත්තේ මොකද්ද? මේ අපි හදාගත්ත හරිම වැදගත්. මේ අපි හදාගත්තේ බං ශීඝ්‍රතාවයට බලපාන ප්‍රතික්‍රියාව. හොඳේ. සමස්ත ප්‍රතික්‍රියාවක් නෙමෙයි.
ශීඝ්‍රතාවයට බලපාන ප්‍රතික්‍රියාව. හරි. ශීඝ්‍රතාවයට බලපාන ප්‍රතික්‍රියාව හදාගත්තට පස්සේ ශීඝ්‍රතා ප්‍රකාශනය ලියා ගන්න ලේසි. හරිද? ඊට පස්සේ අපි ශීඝ්‍රතා ප්‍රකාශනය ලියා ගන්න අපි පාවිච්චි කරන්නේ මොකද්ද? ශීඝ්‍රතා ප්‍රකාශනය ලියා ගන්න පාවිච්චි කරන්නේ මේගොල්ලන්ගේ ප්‍රතික්‍රියක ටික තමයි. දැන් මේ ඉස්සරහා තියෙන කැලිය වල කියන ප්‍රතික්‍රියකනේ. ප්‍රතික්‍රියක. හරි. තේරෙනවනේ? ප්‍රතික්‍රියකනේ. අන්නේ ප්‍රතික්‍රියක දිහා බලලා අපි ලියන ප්‍රකාශනය. එතකොට R සමානයි K කියන්නේ ශීඝ්‍රතා නියතය. හරිද? ඔයාලට පේනවා ප්‍රතික්‍රියකයක් තියෙන A කියලා. එතකොට A වල සාන්ද්‍රණය වැඩි කිරීම B වල සාන්ද්‍රණය එයාගේ ස්ටොයිකියමිතිය 2 නිසා 2 බලයට නම් වෙනවා. ඕක තමයි උත්තරේ. දැන් දෙන පොයින්ට්ස් ටික තමයි අන්න අරක තමයි ඔළුවේ තියෙන්නේ. බතලයව. හරිද? බතලයට කලින් වේගෙන් ගියා කියලා ඒක අපිට අදාළ වෙන්නේ නැහැ. මගේ වේගෙට ඒක අදාළ නැහැ නේ. තේරෙනවනේ? තේරෙනවනේ? එතකොට ඔයා තේරුම් ගන්න දැන් ඔය ප්‍රශ්නේ ඔයාලට දීලා තිබ්බා සෙමින්ම සිදුවන පියවර මුලින්ම දීලා තිබ්බා. එතකොට ඒකට වෙන මුකුත් අදාළද? මුලින්මනේ තියෙන්නේ. හරිද? වේගෙන් සිද්ධ වෙන පියවර ටිකක් ඊට පස්සේ තිබ්බා. එතකොට වේගෙන් ඒ සිද්ධ වෙන පියවර ටික අපිට අදාළද? ශීඝ්‍රතාවයට අදාළ නැහැ. එතකොට සෙමින්ම සිදුවන පියවර දිහා විතරක් බලලා හරිද? විතරක් බලලා ඒගොල්ලන්ගේ ප්‍රතික්‍රියක දිහා විතරක් බලලා ශීඝ්‍රතාවයට අදාළ ප්‍රකාශනය ලියා ගන්න තියෙන්නේ. තේරෙනවද? ඕකේ එක එක විදියට එක්සෑම් එකට එන්න පුළුවන්. ඔයා තේරුම් ගන්න ඕනේ අරක විතරයි. හරිද? සෙමින්ම සිදුවන පියවරට කලින් වේගෙන් පියවර සිද්ධ වුණා නම් ඒක ශීඝ්‍රතාවයට අදාළයි. සෙමින්ම සිදුවන පියවර වුණාට පස්සේ වේගෙන් ප්‍රතික්‍රියා ටිකක් තිබ්බොත් ඒ ටික අදාළ නැහැ. ඒ කියන්නේ දැන් මෙතන පල්ලෙන් වේගෙන් තිබ්බොත් මෙතන පල්ලෙන් වේගෙන් තිබ්බොත් පියවර රෙකෝඩින් දැම්ම. දැන් හොස්ට් මාරු කරමු. හරිද? දැන් බේරානේ. රයිට්. හරි. හරි ඔන්න ඕක නෝට් කරගන්න තියෙන්නේ. හරිද? අස්සන්ට ඕක නෝට් කරගන්න තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මේ හරියේ අපිට වගේ කොලේ කොහොමද වගේ කොලේ මං කියන ලෑන්ඩ්ස්කේප් විදිහට තියාගන්න කියලා. එතකොට කොහොමද ඉඳ තියෙනවනේ වටේට. දැන් ඕක මැද්දේනේ තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ පැත්තේ. මේ පැත්තේ දම් පාටින් අපි ලියන්න ඕනේ පොයින්ට් එකක් මේ පැත්තට වෙන්න. ඒකද මේ පැත්තේ ඉඳ තියාගන්න තරුවක් දාලා ඊට පස්සේ මෙන්න මේ හරියට ලියන්න තියෙන පොයින්ට් එකක් ඒකටත් ඉඳ තියාගන්න. හරිද? ඉඳ තියාගෙන ඔය ටික නෝට් කරගන්න. නෝට් කරන් දැම්ම හරියට අවබෝධ කරගන්න. මොකද අනිවාර්යෙන් ඔය සම්බන්ධ ඔය කන්සෙප්ට් එක තියෙන ප්‍රශ්න එනවාම තමයි. ඒ නිසා ඔය ඕක ගැන හරියට අවබෝධයක් තියාගන්න මොන විදියට ආවත් ඔයාලට ප්‍රශ්නේ කරගන්න පුළුවන් විදියට. බතලය අමතක කරන්න එපා. ඔයාගේ මං ඇහුවොත් ඕක ඔය දැන් ඔය මේ දැන් ඔය වගේ එන්න පුළුවන් අවස්ථා තුනක් තියෙනවා. මම දැන් ටග්ගල ඒක නිකන් කියලා මතක් කරන්න මේවා තියදී හොඳේ. ওই විදිහට බං එන්න පුළුවන් ආකාර තුනයි බං තියෙනවා. ඔයාගෙන් ඇහුවොත් ඒ ආකාර තුන මොකද්ද කියලා? පළවෙනි ආකාරය තමයි මුලින්ම. ප්‍රථමයෙන්ම සෙමින්ම සිදුවන පියවර හම්බ වෙනවා. හරිද? අනිත් ආකාරය මොකද්ද? අපි මේ කතා කරපු එක. අතරමැද්දෙන් හවු. හරිද? ඒ කියන්නේ මුලින්ම වේගයෙන් සිද්ධ වෙලා දෙවෙනියට සෙමින් සිද්ධ වෙනවා. දැන් අපි මේ කතා කරා වගේ. තුන්වෙනි ආකාරය තමයි මොකද්ද? වේගයෙන් සිද්ධ වෙනවා, සෙමින් සිද්ධ වෙනවා, වේගයෙන් සිද්ධ වෙනවා. තුන්වෙනි ආකාරය දෙවෙනි ආකාරය එක වගේ. කොහොමද එකයි? ඔයා තේරුම් ගන්න ඕනේ. අර සෙමින් සිදුවන එකට පස්සේ නේ. මේ සෙමින් සිදුවන එකට පස්සේ වේගයෙන් ඒවා සිද්ධ වුණත් ඒවා අපිට අදාළ වෙන්නේ නැහැ. හරිද? මේවා අපිට අදාළ වෙන්නේ නැහැ. තේරෙනවනේ? අදාළ වෙන්නේ මේ ටික විතරයි. ඒ කියන්නේ සෙමින් සිදුවෙන එකට කලින් සිද්ධ වෙනවා. සෙමින් සිදුවෙන එකට කලින් සිද්ධ වෙනවා. දැන් මෙතනදී සෙමින් සිදුවෙන එකනේ මුලින්ම සිද්ධ වුනේ. ඒ නිසා ඊට පස්සේ
දාලා වෙන්නේ නැහැ. ඒතර සෙමින්ම සිදුවන ප්‍රතික්‍රියාව දිහා විතරයි බලන්නේ. හරිද? තේරෙනවද? මේ වගේ සිටුේෂන් එකකදී සෙමින්ම සිදුවෙනකට කලින් වේගෙන් ප්‍රතික්‍රියා සිදු වෙලා තිබ්බොත් මම මේ කියපු විදිහට කරන්නේ. එකතු කරලා අදාළ ප්‍රතික්‍රියාව ගත්තා. ඊට පස්සේ ඒක දිහා බලලා වේග ප්‍රකාශන ලියුවා. හරිද? තේරෙනවද? ඔක තමයි සිස්ටම් එක හොඳේ. හරිද? රයිට් නෝට් කරගන්න. මේ තනිකර තියරි පාර්ට් එකක් කියලා දුන්නේ. කට්ටිය කැමරා ඕෆ් මොකෝ. අන්සී අර මේකේ චමට චාල අර නෝට්ස් මං දාන්න කිව්වනේ මේ ගෲප් එකකට. ඒකේ චාලක රසායන නෝට් එක නෑනේ බා. මිසින් නේද? දානකොට ඔක්කොම ටික දාපන් හොඳේ. මම දැන් හෙව්වා මේ චාලක රසායන නෝට් එක නෑ ඒකේ. ගිය අවුරුද්දේ රිවිෂන් නෝට්ස් කොටේ ඒකේ නෑ. අන්සී එක චුට්ටක් කම්ප්ලීට් කරලා තියෙනවා ෂේප් එකේ. හරිද? රයිට් මෙන්න මෙතනට අදාළ පොයින්ට් එක ලියාගමු. දම්පාඩි. මෙන්න මෙතන. මේ හරි. මම ගියා කියලා ඒ පැත්තේ. එතෙන් ලියමු මෙහෙම. සෙමින්ම සිදුවන පියවරට කලින් සෙමින්ම සිදුවන පියවර වේගවත් පියවරවල් සිදු වී ඇතනම් එය ප්‍රතික්‍රියාශීලතාවයට බලපායි. හරිද? ඊට පස්සේ අනිත් එක. ඒක රෝස පාටින් ලියාගමු. මේ හරි පල්ලෙන්. මේක ළඟේ. ලියාගන්න. එලෙස බලපාන පියවරවල් එකතු කර ශීඝ්‍රතාවය රඳා පවතින
ශීඝ්‍රතාවයේ රඳා පවතින ප්‍රතික්‍රියාව ඉහත ආකාරයට සාදා ගන්න. ශීඝ්‍රතාවයේ රඳා පවතින ප්‍රතික්‍රියාව ඉහත ආකාරයට සාදා ගන්න. ඉන්පසු එහි ප්‍රතික්‍රියක මගින් ශීඝ්‍රතා ප්‍රකාශනය සාදා ගන්න. ඉන්පසු එහි ප්‍රතික්‍රියක මගින් ශීඝ්‍රතා ප්‍රකාශනය සාදා ගන්න. හරිද? ඕනනම් ඔයාලට පල්ලෙන් ඒකේ ආකාර දෙක ආකාර තුන එන්න පුළුවන් ආකාර තුන පෙන්න ගන්න පුළුවන්. ඔය ආකාර තුනට ඕනනම් ඔයා කැමති විදිහේ A B C D දාලා එහෙම ප්‍රතික්‍රියාවක් ඕනනම් P වල ටිකක් ලියලම පෙන්න ගන්න පුළුවන්. හොඳයි. දාලා සම්පූර්ණ නෝට් එක කම්ප්ලීට් කරගන්න තියෙනවා. එතකොට ඔතන උත්තරේ එතකොට මොකක්ද එන්නේ? ඔතන උත්තරේ අපි ගත්තට බං ඔය ගත්තේ. ලස්සනට හදාගෙන ඕක ෆයිල් එකට දාලා තියාගන්න තියෙනවා. හරි. මේ සෙමින්ම සිදුවන පියවර මේ අපි ගත්තොත් මොකද සක්‍රීයන ශක්තිය. සක්‍රීය ශක්තියෙන් අහන්න පුළුවන් ওই ප්‍රශ්නේ හොඳේ. දැන් ප්‍රතික්‍රියාව වේගෙන් නැද්ද වේගයෙන්ද සෙමින්ද සිද්ධ වෙන්නේ කියලා වාට දීලා නැහැ. හරිද? එතකොට සක්‍රීය ශක්තිය මගින් ඇහුවොත් හරිද? මෙන්න මෙතනට මේ ඒකත් අපි පොඩ්ඩ පොයින්ට් අවුට් කරගමු. කොළ පාටි ගන්න. ඉතින් කොළ පාටි මේව කරගමු. මෙන්න මෙතනින් කොළ පෑනින් කොළ පාටිම දාගමු. සෙමින්ම සිදුවන පියවරේ සක්‍රීය ශක්තිය සාමාන්‍යයෙන් වැඩිද අඩුද? සක්‍රීය ශක්තිය වැඩි. හොඳයි. සක්‍රීය ශක්තිය වැඩි කියලා දාගන්න. සෙමින්ම සිදුවෙන එකේ වැඩි නම් බං අනිවාර්යෙන්ම වේගයෙන් සිදුවෙන එකේ සක්‍රීය ශක්තිය අඩු වෙන්න බෑ. හරිද? සක්‍රීය ශක්තිය කියන්නේ මොකද්ද? ඒවත් මතකද දන්නේ? අර මං අර කිව්වේ අර 100 කතාව මතකනේ? අර කන්ද කපල් එකක් ගිහිල්ලා කන්දක් නගින්න. හරිද? මතකනේ? මේ කන්දේ උස තමයි සක්‍රීය ශක්තිය කියන්නේ. කන්දේ උස. හරිද? එතකොට කන්ද ගොඩක් උසයි නම් බං හිමින් යන්න පුළුවන් වෙන්නේ වේගෙන් යන්න බෑනේ. වේගෙන් යන්න පුළුවන් සුපර්මෑන් වගේ නා. රග්ගා බුස් කාලා උඩට ගියා. සාමාන්‍ය කන්දේ උස වැඩි කියන්නේ හිමින් යන්න වෙන්නේ. හරිද? ඒ කියන්නේ සෙමින් සිදුවන ප්‍රතික්‍රියාව. කන්දේ උස අඩුයි නම් මෙන්න මෙහෙම පොඩි කන්දක් නම් තියෙන්නේ. ටක් ගාලා යන්න පුළුවන් නේ. කන්දේ උස අඩුයි නම් ටක් ගාලා යන්න පුළුවන්. හරිද? 100 කියන්නේ කොහොමද මතකද? 100 තමයි උත්පේරේ කියලා මම ඔය ක්ලාස් එකේදී කියලා තියෙන ওই කතාව කොහේ. කපල් එකක් එනවා ශීපාදේ නගින්න ශීපාදේ උස දැකලා කෙල්ලට කලන්තය වගේ නේ. ඊට පස්සේ ළඟින් යන 100 කෙනෙක්ගෙන් අහනවා 100 අපිට මෙතන ඉඳන් මෙන්න මෙතනට යන්න ඕනේ. ඒක තමයි පොයින්ට් එක මෙතන. මෙන්න මෙතන තමයි ඵලය හැදෙන්නේ. ඒ කියන්නේ මෙතනට කොහොම හරි යන්න ඕනේ. 100ට කියන අපිට මෙන්න මෙතනට යන්න ඕනේ. මේ කන්ද හැර වෙන කන්දක් තියේදි කියලා. දැන් කන්ද මේ අර කන්ද උස වැඩිනේ. මේ කන්ද උස වැඩිනේ. 100ගෙන් අහනවා 100 මේ කඳු හැර වෙන පාරක් තියේදි අපිට මෙතනට යන්න කියලා. හරිද? 100 මොකද කරන්නේ? 100 වෙන පාරක් පෙන්නනවා. හරිද? වෙන පාරක් පෙන්නනවා. ඔය කන්ද නෙමෙයි මෙන්න මේ පොඩි කන්දක් තියෙන පාරක් තියෙන එතනින් යන්න කියලා. හරිද? එතන 100 වැඩේ ලේසි කරානේ. නේ 100 වැඩේ ලේසි කරා. ඒක නිසා 100ට අපි කියන උත්ප්‍රේරකයක් කියලා. එතන මතක තියාගන්න ඕනේ 100 හනුමන්ත නෙමෙයිනේ බං. 100ට කන්දේ උස අඩු කරලා දුන්නේ නෑනේ 100. හරිද? 100ට කිව්වම 100 මේ කන්ද උස වැඩි අපිට යන්න බෑ වෙන කන්දක් තියෙද කිව්වම 100 හනුමන්ත නෙමෙයිනේ එකපාරට අර කන්දේ උස අඩු කරන්න බෑනේ 100ට. ඒ කියන්නේ උත්ප්‍රේරකයකට සක්‍රීය ශක්තිය අඩු කරන්න බෑ. හොඳේ සක්‍රීය ශක්තිය අඩු කරන්න බෑ උත්ප්‍රේරකයක් මොකද කරන්නේ? සක්‍රීය ශක්තිය අඩු වෙනත් මාර්ගයක් පෙන්වලා දෙන. ඒ කියන්නේ වෙනත් මාර්ගයක් විසින් ප්‍රතික්‍රියාව සිදු කරවීම. හරිද? 100 කරේ
පොඩි කන්දක් තියෙන එක ලේසි වෙන පාරක් පෙන්නපු එක. හරිද? ඕවා තමයි ඔළුවට දාගන්න. ඒක 100ට බෑ කන්දේ උස අඩු කරන්න. ශක්‍රේන ශක්තිය වෙනස් කරන්න උත්පේදකයට බෑ. ඒක හොඳට පොයින්ට් අවුට් කරගන්න ඕනේ. උත්පේදකයකට ශක්‍රේන ශක්තිය වෙනස් කරන්න බෑ. හරිද? එතකොට ඔළුවේ තියාගෙන 100 හනුමන්ත නෙමෙයි. ඕවා තමයි පොයින්ට්ස්. 100 හනුමන්ත නොවේ. හරිද? 100 හනුමන්ත නෙමෙයි. හරිද? 100ට කන්දේ උස වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ උත්පේදකයට ශක්‍රේන ශක්තිය වෙනස් කරන්න බෑ. හරිද? රයිට්. ඕනනම් ඕවත් නෝට් අවුට් කරගන්න. ඔය ඉතින් මං කියන කතා ඕවා රූප වගේ ඕක නම් වෙනම කොලයක වෙනම chart එකක් ගහ ගන්න පුළුවන්. ශක්‍රේන ශක්තිය සම්බන්ධ. ඔය කතාව දාලා 100 වැඳලා ඔහොම අර මංගලාවගේ දෙබස් ටිකක් දාලා හරිද? ලස්සනට හදාගන්න. හරිද? කොහොම මේක තියෙන්න ඕන ෆයිල් එකේ. දැන් හරිනේ වැඩේ. එකක් හරි. හරිද? මේක ෆයිල් එකේ තියෙන්න ඕනේ. ෆයිල් එකේ තියෙන්න ඕනේ එක්සෑම් එකට යන්න කලින් බලන්න ඕනේ. එක්සෑම් එකට යන්න කලින් බලන්න මේක ෆයිල් එකේ තියෙන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් දැන් මේ අර පළවෙනි දවසේ නිසා නිකන් හුරු නෑනේ. හරිද? දෙවෙනි දවසේ වගේ චුට්ටක් අපි වේගෙන් තව දැන් ඔය එක කොටසක් නේ අපි දාගත්තේ. අනිත් දවසේ පැයකින් අපි කොටස් දෙකක් වගේ නිකන් පොඩි ෂෝට් නෝට් දෙකක් වගේ ගහගන්න try එකක් දෙමු. හරිද? ලබන සතිය අපි සමාවික ප්‍රශ්නයක් කරනවා හොඳ. සමාවික ප්‍රශ්නයක් කරනවා. ඊට පස්සේ ඒකත් එක්කම හොඳ විද්‍යුත් රසායනේ ප්‍රශ්නයක් කියන්නේ මේ කන්සෙප්ට් එකක් තියෙනවා කියලා දෙන්න. ඔගොල්ලෝ දැකලා තියෙන කෝෂ නෙමෙයි නිකන් අමුතු කෝෂයක්. හරි ඒ වගේ කෝෂයක් ආවොත් මොකද කරන්නේ? මම නිකන් ඕනනම් ඉගියක් දෙන්නම් ඕගොල්ලෝ නිකන් ඕනනම් දත්ත හොයලා තියන්න. ඔයගලන්ට විවිධාකාරයේ කෝෂ හම්බ වෙලා තියෙනවනේ. ඔයගලන්ට හම්බ වෙලා තියෙනවද? මෙන්න මෙහෙම කෝෂයක්. ඉතින් මේකට අපි නිකන් නමක් කිව්වොත් කියන්න පුළුවන්. මොකද්ද මේකට කියන්නේ? ඔව්. මේකට අපි මෙන්න මෙහෙම කියමු. සමාන ඉලෙක්ට්‍රෝඩ දෙකක් තියෙන කෝෂයක්. සමානම ඉලෙක්ට්‍රෝඩ දෙකක් සෙට් කරපු කෝෂයක්. එහෙම දැකලා ඇති. හැබැයි ප්‍රශ්න අහුවෙලා තියෙනවද දන්නේ නැහැ. සමාන ඉලෙක්ට්‍රෝඩ හොඳේ. හරි සමානම ඉලෙක්ට්‍රෝඩ. සමානම ඉලෙක්ට්‍රෝඩ දෙකක් එකට කනෙක්ට් කරලා තියෙද්දි වාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් එයාගේ ඇනෝඩේ මොකද්ද කැතෝඩේ මොකද්ද කියලා කොහොමද හොයාගන්නේ? කල්පනා කරලා බලන්න. හරිද? දෙකම සමානයි. දෙකේම සාන්ද්‍රණය අනම්මනම් මුළු ඔක්කොම සමානයි. ලවණ හේතුවකින් සෙට් කරලා දෙක කනෙක්ට් කරලා තියෙන්නේ. හරිද? ඉලෙක්ට්‍රෝඩ දෙක කනෙක්ට් කරලා තියෙන්නේ. එතකොට කොහොමද හොයන්නේ මොකද්ද එතන වෙන්නේ කියන එක සම්බන්ධ පොඩ ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනේ. හරිද? එහෙම ප්‍රශ්නයක් ආවොත් මොකද කරන්නේ? හරියටම අපි කොහොමද හොයාගන්නේ ඇනෝඩේ කැතෝඩේ? හරිද? ඒකත් අපි ඩීප් ලොජික් එකකට දාගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ ඩීප් ලොජික් එකේ අපි කතා කරන සාමාන්‍යයෙන් එක්සෑම් එකට අත්‍යවශ්‍ය වෙන ප්‍රධාන දේවල් සහ ඒකේ කෙටිකම සහ මේ අර ගැඹුරින් සාමාන්‍ය ළමයට හිතෙන්නේ නැති කොටස් තියෙන්නේ. සහ හිතෙන්නේ නැති ප්‍රශ්න රටා. අන්න ඒව තමයි මෙතනදී අපි ලොකුවට සාකච්ඡා කරගන්නේ. ගොඩක්ම එක්සෑම් එකට එන්න පුළුවන් අතිභයානකයි කියලා හිතෙන කොටස්. හොඳේ. ඒක චූටි කොටස්, මහ ලොකු කොටස් නෙමෙයි, පොඩි කොටස්. හොඳේ. මොකද චූටි කොටසෙන් තමයි සාමාන්‍යයෙන් එක්සෑම් එක කෙලවෙන්නේ. ඒකයි මේ චූටි කොටස අල්ලලා අපි මෙතනදී කතා කරන්නේ. හරි. ඒතර ඔය චූටි කොටස් ටික එකට එකතු වුණාට පස්සේ එක්සෑම් එකට යම්කිසි උදව්වක් වෙයි වනේ. හරි. ඒකයි මේ උඹලට අර පොඩි අර මානසික වශයෙන් පොඩි අමුතු මේකක් කරන එක තමයි කරන්නේ. ඕක එකපාරට තේරෙන්නේ නැහැ පළවෙනි දවසනේ. සාමාන්‍යයෙන් හරියට දවස් 3ක් විතර මේ වැඩේට සෙට් වුණාට පස්සේ පොඩි අමුතු ආතල් එකක් තේරෙයි. ඊට පස්සේ උඹලටම වැඩේ කරගෙන යන්න තියෙන්නේ. හරි. ඕනම දෙයක් එකපාරට හුරු වෙන්නේ නැහැ නේ. රයිට්. එහෙනම් දැන් නින්දට යන තියෙන නිදහසේ. හරි. වැඩි දෙයක් කරන්න නැහැ. බය වෙන්න එපා. හරි. ගොඩක් අය බය වෙන. එහෙම ලොකු දේවල් කරන්නේ නැහැ. පොඩි කතා ටිකක් කිව්වනේ. බතලේගේ කතාව කිව්වා. බතලේගේ කතාව මතක තියාගන්න. ඒත් එක්කම 100ගේ කතාව කිව්වා. හරිද? 100වත් මතක තියාගන්න. 100ගේ කතාව 100 හනුමන්ත නෙමෙයි කියන එක හොඳට ඔළුවේ තියාගන්න. හරිද? සහ 100 යන උත්පේදකයක් කියලා එකත් ඔළුවේ තියාගන්න. 100 කියන උත්පේදකයක්. හරිද? ඔන්න ඔහොම කතා එක තමයි අපි ලස්සනට යන්නේ. හරිද? ඒතර කතා ගොඩයි. හරිද? ඔය අමුතු විදිහේ ප්‍රශ්න තියෙනවා නම් මට දාලා තියන්න. හොඳේ මං හරි කැමති. අමුතු විදිහේ අමුතු. හොඳ නිකන් අමුතු හොඳ ලොජික් එකක් තියෙන එක ඔළුව නිකන් කුරුවල් වෙනවා වගේ ප්‍රශ්නයක් අහුනොත්
මට චුට්ටක් දාලා තියන්න. MCQ ප්‍රශ්න වුණා තවුලනේ. දැන් මේ අපි කරේ MCQ ප්‍රශ්නයනේ. එහෙම දාලා තියන්න. හරිද? උඹලට කරගන්න බැරි ප්‍රශ්න දාලා තියන්න එපා. හරිද? තේරෙනවද? කරගන්න බැරි ප්‍රශ්න වෙනයි බං. ලොජිකල් ප්‍රශ්න කියන්නේ තව එකක්. හොඳේ. ඒක හොඳ ලොජිකල් ප්‍රශ්නයක් දෙකක් වුණොත් දාලා තියන්න. හරිද? රයිට්. ඩීප් ලොජික් ෆයිල් එකට අර මං කිව්ව පේපර් එක දැම්මද? එක්සෑම් එකට අනුමාන කිව්ව පේපර් එක දැම්මද? පළාත් පේපරේ print out කරේ නෑ. ඒක print out කරලා ඒක ෆයිල් එක ඇතුලේ තියෙන්න ඕන. PDF තියෙන්න බෑ. හරිද? තේරෙනවනේ? print out කළා කො මම පේනවද දන්නේ මොන්ට. print out කළා ෆයිල් එක ඇතුලේ තියෙන්න ඕනේ. හරිද? PDF තියෙන්න බෑ. හරිද? ඒක print out කළා ෆයිල් එක ඇතුලේ තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි paper class එකේදී අපි ඕකේ ප්‍රශ්න දෙකක් දැන් සාකච්ඡා කරලා තියෙන්නේ. exam එකට target කරලා ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරලා තියෙන්නේ. ඒක නිසා paper එකේ තියෙන්න ඕනේ බා. ඔය PDF මං exam එකට කලින් දවසේ උඹලා හොයන්නේ නැහැ. තා හොයා ගන්නත් නැහැ කොහොමද? හරිද? ඒතර ෆයිල් එක ඇතුලේ අර paper එක තිබ්බාම ওই paper එක බලන්න තියෙන්නේ. බලලා යන්න තියෙන්නේ. හරිද? අර අදාළ ප්‍රශ්න ටික පොඩ්ඩක් බලලා දැන් paper class එකේ ළමයෙක්ට නම් ඒක කරලානේ තියෙන්නේ. එතකොට ඒ ටික බලන්න ඕනේ. හරිද? ඒ නිසා ඒව ෆයිල් එක ඇතුලේ තියෙන්න ඕනේ. හරි? ෆයිල් එක ඇතුලේ තියෙනවා. තව මම මොකක් හරි මම papers දෙකක් කිව්වා. හරිද? papers දෙකක් කිව්වා. දැන් මම මේක කියන්න බෑ හොඳේ. දැන් අහන්න මම පස්සේ කියන්නම් හොඳේ. මොකද මම මේක edit කරලා YouTube එකට දානවා. ඒක YouTube එකට දැම්මම බෑනේ. ප්‍රසිද්ධ වෙනවා අනුමාන. හරිද? වටිනාකම තියෙන්න ඕනේ. හරිද? අනුමාන ඒ වටිනාකම ඕන නම් පන්තිය ඇතුළට එන්න ඕනේ. මාව විශ්වාස කරන් යන කට්ටිය විතර ඒක තියෙන. ඒකයි කියන්නේ නැත්තේ හොඳේ. හරිද? දැන් අහන්න එපා මැසේජ් දාලා මොකද්ද කියලා තියෙන්නේ. මම ගොවන්නේ papers දෙකක් ගැන මම අර group එකේ දාන messages හැමතිස්සෙම බලන්න. හරිද? නිින්දෙන් ඇහැල්ලා ගියාර මම එකපාරට දානවානේ message. මෙන්න මේක මෙහෙම මේ ප්‍රශ්නේ බලන්න. එහෙම තමයි. හරිද? අනුමාන කියන එක එහෙම නිින්දෙන් ඇහැරුණා වගේ තමයි එකපාරට එන්නේ. එතකොට තමයි ටක් ගාලා අමතක වෙන්න කලින් ටක් ගාලා දාන group එකට මෙන්න මෙහෙම මෙන්න මේ ප්‍රශ්නේ මෙහෙම බලපන් කියලා කොහොමද මට මතකයි ප්‍රශ්න දෙකක් ගැන මම කිව්වා. එකක් මම කිව්වා සම්පූර්ණ පේපර් එකක්ම දාන්න කියලා මේ ළඟදී කිව්වේ. පේපරේම print කරලා දාන්න කියලා කිව්වා. ඊට පස්සේ ආවේ දාන්නේ. මේ කවුද රත්තරන් ඕක everyone දාන්නකො. YouTube එකට පේන්නේ නැහැ. ඒකේ chat එකේ message පේන්නේ නැහැ. බය වෙන්න එපා. ඒව රෙකෝඩ් වෙන්නේ නැහැ. ඕක everyone දාන්නකො. හරි මේ ඒවා දැන් උඹලා ගැන මම දන්නවනේ. ඒවා ටක් ගාලා අනිත් දවසේම මේ අදාළ පේපරේ මම කිව්ව කොටස print out කරලා ෆයිල් එක ඇතුලේ දාපන්. ආයේ මේ PDF එක අයින් කරලා ඕව බොරු කතා හොඳ. මං නොකියුවා කියන්න එපා. ඕව උඹලා PDF හොයන්නත් නැහැ. ඒ නිසා අනිවාර්යෙන් මම කියනවානේ මෙන්න මේ පේපරේ මෙන්න මේ ප්‍රශ්නේ මාර වැදගත් කියලා. ටක් ගාලා ඒක නෝට් අවුට් කරලා අනිත් දවසේම print out එකක් ගනි. print out එක නම් ෆයිල් එක ඇතුලේ දාපන්. දැන් බලපන් දැන් කීයෙන් කී දෙනාටද මතක ඕක? හරිද? ඒ බලපන් දැන් ඉතින් මගේ මගේ ශක්තිය වැය කරලා උඹලට අනුමාන කියලා වැඩකුත් නැහැ නේ බා. උඹලා එක්සෑම් එකට යනකොට ওই ටික මතක නැත්තම්. හරිද? ඒක නිසා කියන විදිහට වැඩේ කරනවා ලස්සනට. හරිද? අනිත් දවසෙන් print out එක නම් ෆයිල් එක ඇතුලේ දාලා තියපන්. හරිද? ඊට පස්සේ එක්සෑම් එකට යනකොට ওই ටික බලාගෙන ඵලයක්. ඔන්න ඔය කවුද හංසි දැම්මා. හරි. ඕක තමයි. හරි. ඕකේ මං කිව්වා දැන් පේපර් ක්ලාස් එකේදී අපි ඕක ඩිස්කස් කරානේ. පේපර් ක්ලාස් එකේ ඩිස්කස් කරා මම කිව්වා මේ පේපර් ක්ලාස් එකේ මම දුන්න විවරණය ආයෙ පාරක් ලස්සනට කොලයක ලියලා ඒ විවරණයත් එක්ක දාන්න කියලා කිව්වේ හොඳේ. හරිද? ඒ අදාළ ප්‍රශ්නේ print කරලා ඒකයි ඒකට අදාළ විවරණේ තියෙන පේපර් ක්ලාස් පොතේනේ විවරණේ ආයෙ පාරක් ලස්සනට ලියලා කොලයක. ලස්සනට පැහැදිලිව ලස්සනට ලියලා පාට පෑන් වලින් ඒ ලස්සනට පොයින්ට් අදාළව highlight කරලා ලියලා ඒකත් එක්ක අමුණලා තමයි ෆයිල් එකට දාන්න ඕනේ. හරිද? ඒක ෆිසිකල් කෙමිස්ට්‍රි වල ප්‍රශ්නයක් pH වලින් මතක තියාගන්න ස්ට්‍රක්චර්ඩ් එකක් ආවොත් සහ ඒ එන ස්ට්‍රක්චර්ඩ් එක අමාරු වුණොත් ওই ප්‍රශ්නේ තමයි. හරිද? pH වලින් ස්ට්‍රක්චර්ඩ් එකක් ආවොත් තාම මං කිව්වේ නෑ හොඳ එනවද නැද්ද කියලා. pH වලින් ස්ට්‍රක්චර්ඩ් එකක් ආවොත් සහ ඒ එන ස්ට්‍රක්චර්ඩ් එක සාමාන්‍ය ලේසි වෙන්නේ නෑ. ඒන ස්ට්‍රක්චර්ඩ් එක සාමාන්‍ය අමාරු වෙනවා. අමාරු වුණොත් ඕක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ ඕක තමයි ප්‍රශ්නේ කියන්නේ ඕක තමයි කන්සෙප්ට් එක. ඒකේ විවරණේ දාගන්න කියලා. විවරණේ මම පැහැදිලි කරලා තියෙන ඕක ඇතුලේ තියෙන කන්සෙප්ට් එක මොකද්ද? ඔයගොල්ලෝ දැනගන්න ඕන පොයින්ට්ස්, හිතන්න ඕන තැන් ටික. හරිද? ඒ ටික අල්ලලා තමයි ප්‍රශ්නේ හැදෙන්නේ.
ওই ප්‍රශ්නේ පට්ටම ඔය හංසි දැන් දැම්මනේ. ওই ප්‍රශ්නේ පට්ට අමාරුයි. හොඳයි. මම ඒක පැහැදිලි කරා ලස්සනට පේපර් ක්ලාස් එකේදී. ওই ප්‍රශ්නේ එකපාරට ළමයෙක්ට හරියට උත්තරේ ගන්න අමාරුයි. පැටලෙනවා. හොඳයි. ඒකේ අද මාර වැදගත් පොයින්ට්ස් ටිකක් තිබ්බා තැන් කිහිපයක. අර සහ සුළු කිරීම තිබ්බා. මතක ඇති අර ලොග් වල සුළු කිරීම අමුතු සුළු කිරීම ටිකක් තිබ්බා. ඒ ටිකත් මම කියලා දුන්නා පේපර් ක්ලාස් එකේදී. ලොග් වලින් සුළු කරනකොට රින ලොග් වලින් ඇවිල්ලා අපිට ආව අමුතු විදිහේ සුළු කිරීම ටිකක්. හරි. ඒ ඔක්කොම පේපර් ක්ලාස් එකේ විවරණය දුන්නා. ඒ පේපර් ක්ලාස් එකේ විවරණය හරියට කොලයක ලියලා ලස්සනට ලියලා දාලා තියාගන්න. හරිද? මේ පාර අපි චාලක රසායනයට ලොකු අවධානයක් දෙන්න ඕනේ. බලමු මොකක් වෙයිද කියලා. ඉස්සරහට තව මාස දෙකයි තියෙන්නේ. ඕක එක්සෑම් එක ලං වෙලා කියන්නම්. උඹලා අදාළ වැඩ ටික කරලා තියපන්. එක්සෑම් එක ලං වෙලා මම මේ ටික බලන්න කියන්නම්. බලන්න කිව්වම බලන්න ළඟ තියෙන්න ඕනේ ওই ටික හොඳේ. එහෙනම් ටටක් ගාලා බලා ගන්න තියෙනවා. හරිද? බලමු. මම දැන් මේ අද නෙමෙයි මම ඊට ඉස්සෙල්ලත් දැන් කල්පනා කරා මම පොඩ්ඩක් try එකක් දෙන්නම් physics papers ටිකක් analyze කරලා කලින්ම පොඩ්ඩක් ඒක හැබැයි වැඩ කරන්නේ උඩ දැන් අර papers කරන්න පටන් අරගත්ත කට්ටියකෝ මම අර දුන්නා නේද plan ඉතින් දීලා තියෙන උඹලා කරන්නේ නැති නිසා plan උත් දීලා තියෙන්නේ paper එක මෙන්න මේ time එකට මේ විදිහට කරපන් කියලා කොහොමද papers කරන්න පටන් අරගත්ත කට්ටියට ඒ ළමයි වෙනුවෙන් ඒ කියන්නේ වැඩ කරන ළමයි පිරිසක් ඉන්නවා හරිද ඒ ළමයි වෙනුවෙන් මම මේ දවස් කීපයක ඉඳන් මම කල්පනා කර මේ try කරා physics papers ටික analyze කරන්න තාම මට time එකක් හම්බුනේ නැහැ හොඳේ. හරියට time එකක් හම්බුනේ නැහැ. ඒ නිසා මේ දැනුත් ඕගොල්ලන් විවරණේ හදා දීදී දැන් විවරණ හදන්නත් එපා. හරිද? දැන් විවරණ නැහැ. දැන් එන papers වල විවරණ අලුතෙන් මම හදන්න බෑ. ඒක නිසා ඒ විවරණ ටිකයි තව දැන් අඟහරුවාදට ශක්ති විද්‍යාව පටන් ගන්න. ඒතකොට ශක්ති විද්‍යාවට අදාළ මේකයි ඒ ටික මේව කර කර ඉන්නේ කොහොම හරි මං ටක් ගාලා ටයිම් එකක් හම්බෙච්ච ගමන් ෆිසික්ස් පේපර්ස් ටික ඇනලයිස් කරලා ඒ කියන්නේ මං නිකන් පේපර් ලිස්ට් එකක් දෙන්නම්. පළාත් පේපර්ස් ලිස්ට් එකක් දෙන්නම්. ඒ ටික අර උඹලා කරන සිස්ටම් එකට දාලා කරන්න තියෙන්නේ. අදාළ දවසට ඒ ටික කරන්න තියෙනවා. බයෝ නම් එහෙම ඇනලයිස් කරලා කියන්න බෑ බං. බයෝ වල මික්ස් අප් එකක් නේ. හරිද? ඒක නිසා බයෝ වල එහෙම කියන්න අමාරුයි. ලං වෙලා තමයි කියන්න පුළුවන්. අර අනුමාන ප්‍රශ්න තමයි දෙන්න පුළුවන්. ඉතින් බයෝ නම් බයෝ මාතෘකාර අනුමාන කියලා ඔය ගොඩක් සෙල්ල එන බයිලා ගහන්නේ බයෝ වල මාතෘකා ලිස්ට් එකක් දෙනවා බං ඒක ඉතින් උඹට කරගන්නත් පුළුවන් ඉතින් හරිද ඒ මාතෘකා ලිස්ට් එක බැලුවම මුළු සිලබස් එකම වගේ එතන තියෙනවා හරිද ඒක නිසා බයෝ නම් ඔක්කොම වගේ පාඩම් කරපන් හරිද මේ සංවේදී ඉන්ද්‍රියන් ටික අනිවාර්යෙන් බලාගන්න. ඔතනින් ලොකුවට සම්භාවිතාවක් තියෙනවා ඇස කන කියන දෙකට ලොකු සම්භාවිතාවක් තියෙනවා අපි ලං වෙලා බලමු ඇසද කන දෙන්න කියලා. හරිද? ඊට පස්සේ උතන මේ මරු රචනා ප්‍රශ්නයක් හදන්න පුළුවන් සංවේදී ප්‍රතිග්‍රහක ගැන පැහැදිලි කරන්න කියලා. සියලුම සංවේදී ප්‍රතිග්‍රහක ගැන. ඔයගලන්ට රිසෝස් බුක් එකේ ඇති මේ ඔය සංවේදී ඉන්ද්‍රියන් පටන් ගන්න කලින් සංවේදී ප්‍රතිග්‍රහක ගැන පොඩ්ඩ පැහැදිලි කිරීම ඇති. ඒ වගේ නිකන් අර ඔක්කොම අල්ලලා රචනා ප්‍රශ්නයක්. සංවේදී ප්‍රතිග්‍රහක සම්පූර්ණ ඔක්කොම පැහැදිලි කරන්න කාර්ය කෘත්‍ය අනම්මන ඔක්කොම ටික පැහැදිලි කරන්න කිව්වොත් එතකොට උදාහරණ ඒවා ලෑස්ති පිට යන්න ඕනේ. ඒවලට හිත ලියන්න බෑ බං. ඒවා එන අවුල් සහගත රචනා ප්‍රශ්න. ඒක නිසා අර ඒ වගේ රචනා ප්‍රශ්න ඔබ හිතපන්. ප්‍රසිද්ධ රචනා ප්‍රශ්න නෙමෙයි. මෙන්න මේ වගේ ගොන් ඒවට රෙඩි වෙන්න එපා. ඒවට රෙඩි වියම් මං කියන්නේ ඊට වඩා හිතපන් කියලා. ප්ලාස්ම පටලේ view පැහැදිලි කරන්න. හදේ view පැහැදිලි කරන්න. උක්කේ view පැහැදිලි කරන්න. අන්කොමන් ඒ කියන්නේ කොහොමද? සෝරි කොමන් නේ බං. අර හැමදාම අහන ප්‍රශ්නනේ බං. තේනවද? අර අපි කියන්නේ ප්‍රසිද්ධ රටා කියලා. මතක තියාගන්න ප්‍රසිද්ධ රටා දැන් එන්නේ නැහැ. බයෝගන උදවියට කියන්නේ ප්‍රසිද්ධ අර අපි හැමදාම දකින රචනා ප්‍රශ්න නෙමෙයි දැන් අහන්නේ. දැන් චුට්ටක් වෙනස් ඒවා අහන්නේ. හරිද? ඒක නිසා උඹලා කල්පනා කරපන් එන්න පුළුවන් වෙනස් ඒවා මොනවාද? මික්ස් කරලා එන ඒවා මොනවාද? හරිද? ඒව කල්පනා කරන්න. එතකොට අර සංවේදී ප්‍රතිග්‍රහක හොඳට බලා ගන්න. සංවේදී ඉන්ද්‍රියන් ගැන බලා ගන්න කොහොමද ඇස කන ඇසෙත් මම කියන්නේ ඇසේ view එකෙන් නැති වෙයි. ඒක මම හරියටම ලං වෙලා කියන්නම්. මගේ මතය ඇසේ view එන්නේ ඇසේ පෙනීමට අදාළ දෘෂ්ටි ක්‍රියාවලිය පැහැදිලි කරන්න කිව්වොත් ඔයගලන් පැහැදිලි කරගන්න පුළුවන්ද කියලා බලන්න. දෘෂ්ටි ක්‍රියාවලිය. ඒ කියන්නේ පේන යම්කිසි වස්තුවක් පේන
විදිය පැහැදිලි කරන්න කිව්වොත් එතනදී වෙන process එක ඒක උගන්වලා ඇත්තේ හොඳට බලන්න ඕනේ උගන්වලා ඇත්තේ resource book එකෙත් ඇති සමාන පිට ඒකට අදාළ points ටික හොඳට බලා ගන්න ඇස පිළිබඳ ප්‍රශ්නයක් ඇහුවොත් මම නම් කියන්නේ එහෙම ප්‍රශ්නයක් තමයි එන්නේ view එක આવත් හොඳයි ඉතින් ලේසියිනේ view එක આવත් ඉතින් දඩබඩ ගාලා ඕක ලියන්න තියෙන්නේ හරිද ඊට පස්සේ ප්‍රජනනය හරි සුන්දර වුණාට ප්‍රජනනයේ පට්ටම අවුලයි ප්‍රජනනය උඹට පුළුවන්ද කියලා බලා ගන්න පුළුවන් පුතේ ප්‍රජනනයේ මෙන්න මේ රචනා ප්‍රශ්නේ ලියපන් ස්ත්‍රී ප්‍රජනනයේ හෝමෝන යාමනය සම්බන්ධ සම්පූර්ණයෙන් හරියට රචනා ප්‍රශ්නේ ලියලා හරියට පොයින්ට්ස් ටික එන විදිහට ඔයාලට ලියා ගන්න පුළුවන්ද කියලා බලන්න හෝමෝන යාමනේ හරිද ඩිම්බේ විහුවේ ඕවා ඉතින් කොහොමද මුල දැනගන්නේ ඕවා එහෙනම් නතින්නේ හරිද ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය විව්වේ පැහැදිලි කරන්න පුරුෂ ප්‍රජනක පද්ධතිය විව්වේ ඕවා උඹලා තේරුම් ගන්නේ බයෝ කරන උදේ ඕවා දැනගන්න ඕනේ අනිවාර්යයෙන් මං කියන්නේ දැන් ඕවා නෙමෙයි ඊට වැඩි දේවල් දැන් ටාගට් කරපන් හරිද ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ හෝමෝන යාමනේ හරිද ඊට පස්සේ මේ අපි දරුවෙක් පිළිසිඳ ගත්තට පස්සේ සිද්ධ වෙන ක්‍රියාවලිය හෝමෝන යාමනේ ඒක සාමාන්‍යයෙන් කතා කරන්නේ නැති තරම් හැබැයි මම හිතන්නේ රිසෝස් බුක් එකේ ඇති. ඒ කියන්නේ කොහොමද කියන්නේ? සංස්ලේෂන් වුණාට පසුව සිදුවන හෝමෝන යාමනය. සංස්ලේෂන් වුණාට පසුව. ඔසප් නෙමෙයි. ඔසප් චක්‍රයේ හෝමෝන යාමනය නෙමෙයි. සංස්ලේෂණයක් වුණාට පස්සේ සිද්ධ වෙන හෝමෝන යාමනය. චුට්ට බලපන් ඔබට ටක් ගාලා ඔළුවට එනවා රියලිස්ට් එක. ටක් ගාලා ඔළුවට එන්න ඕනේ එක එක ක්‍රියාවල වෙනස් වෙන විදිහ එන්න ඕනේ ඔළුවට. බලන්න ඔළුවට එනවා. ඉතින් ඔළුවට එන්නේ නැත්තම් ඔයාලට පැහැදිලි නෑ එතන. ඒව බලා ගන්න. හරිද? ඉතින් බයෝ කරන කට්ටිය අන්න ඒ වගේ එන ලොකු ගේමක ඉන්න ඕනේ. නැත්නම් රචනා ප්‍රශ්න ලියා ගන්න උඹලා හිතාගෙන එන අන්න දෙන්නම් පුතේ ලියන්නම් කියලා ආඬන්න වෙන්නේ ෆස්ට් අයියුන්ට කියන්නේ. හරිද? උඹලා තාම දන්නේ නැහැ අර බයෝ පේපරේ එන විදිය හොඳේ. දෙන්නම් පුතේ වැඩේ කියලා යනවා. අර ප්‍රසිද්ධේවට හුරු වෙලා හරිද? එතනට ගිහිල්ලා අමුතු විදිහේ රචනා ප්‍රශ්න ටික දැක්ක ගමන් තුස්ති භූත වෙනවා. ඕක තමයි වෙන්නේ ඉතින්. හරිද මට පින් සිද්ධ වෙන්නේ තොපිලා ඉතින් අර පොඩ්ඩක් ලෑස්තිලා ගියොත් මිස මං ඉතින් දන්නා නැත්තම් ෆ්‍රෙෂ් අයි උදවිය ඉතින් සූසයිඩ් වෙනවා අර රචනා ප්‍රශ්න ටික දෙකලා හරිද ඒක නිසා ලෑස්තියක් බයෝ කරන කටිය කියන්නේ ලෑස්තියන් එතන ඒ ටික ලෑස්තියන් ඒ ටික තමයි කියන්නේ ෆිසික්ස් වලට අදාළව නම් අර ඔයගොල්ලෝ කරගෙන යන ටික කරගෙන යන මට කරන උදව් මම සෑහෙන try කරනවා මම බලන්නම් කියලා මං දෙන්නම් අර පේපර්ස් කරන ළමයිට අනිවාර්යෙන් පේපර් ලිස්ට් එකක් අග්ගල ඉතා ඉක්මනින් මම හදලා දෙන්න. ඒතර ඒ ටිකත් කරගෙන යන්න තියෙන. මේ ටික මම චුට්ට ඇනලයිස් කරගෙන යන ගමන් මොන වැදගත් පළාත් පෙපර්ස් වල මොන ප්‍රශ්න දෙන්න පුළුවන් තත්ත්වෙ තියෙන කියලා. ඒ ටික ඔක්කොම උඹලා ඒතකොට කරලා තිබ්බනම් හරිනේ. හරි සාර මං කිව්වා කියන්නේ නිලන්ත සර්ගේ පේපර්ස් චුට්ටක් මට ආවේ නෑ ළමයි නිලන්ත සර්ගේ යන ළමයි ඉන්නවා. ඒවා දීලා තියන්න. නිලන්ත සර්ගේ පේපරේ විතරක් මට බෑ බං මට මාකින් එකත් එක්ක ඕනේ. හරිද? මාකින් එකත් එක්ක ඕනේ. එතකොට මේ අර නිලන්ත සර්ගේ පේපර්ස් දාන ළමයි. මට කවුරු හරි එක්කෙනෙක් ওই වැඩේ බාරගත්තා නේ කවුරු හරි ක්ලාස් එකට යන ළමෙක් ඉන්නවනම් ඒ නිලන්ත සර්ගේ පේපරයයි මාකින් එකයි. දෙන මාකින් එකක් තියෙනවනේ. මේ මාකින් එකයි මට එවලා මට අමතක වෙනවා බං සයි තියෙන වැඩත් එක්ක. මට එවලා මගේ අවසරයක් ඕනේ කෙලිම ගෲප් එකකට දාපන්. ගෲප් එකට දාන්න පුළුවන්. කෙලිම ගෲප් එකට දාපන්. හරිද? කෙලිම ගෲප් එකට දාන්න එහෙමයි කියලා නැත්තම් අර රිෂිනේ හදාගෙන තියෙනවා දැන් ගෲප් එකක්. මම දන්නෙත් නෑ එයා මේ පන්ති ළමයි ඔක්කොම හදලා මොකක්ද මගුල ගෲප් එකක් හදලා තියෙනවානේ. ඒකෝ ඒකට දාපන්. හරිද? නැත්තම් මේ මේන් ගෲප් එකට දාන්න. මේන් ගෲප් එකට දාන්න ඒ මට අමතක වෙනවා මතේ. මට සාමාන්‍ය තියෙන ඔයගොල්ලෝ මැසේජ් එවනකොට මම ඔයගොල්ලෝ මැසේජ් බලන්නේ ක්ලාස් එකේ ඉන්න ගමන් සමාන කාලවට. ඒක නිසා මේ මගෙන් අවසරයක් ඕනේ නිලන්ත සර්ගේ පේපරේ සහ මාකින් එක අනිවාර්යෙන් දාන්න. ඒක අනිවාර්යෙන් දාන්න. පුසල් සර්ගේ නම් ප්ලැටිනම් ටියුට් එකනේ ඒක එක්සෑම් එක අන්තිමට තමයි ඒක ලැබෙන්නේ. හරි. අර ටික දාන්න දැම්මට පස්සේ මතක තියාගන්න මම නෙමෙයි යම්කිසි ළමයෙක් නේ මන් දාන්නේ නිලන්ත සර්ගේ පේපරයයි මාකින් එකයි තිබ්බොත් බලපන්. ප්‍රශ්නේ බලන්න ප්‍රශ්නේ තනී කරන්න ඕනේ තනී කරනකොට දැන් එන ටයිම් එක කියන්නේ පැයක් දෙකක් තුනක් හතරක් යනවානේ මම තනී කරන්න කිව්වොත් මම කියන්නේ ප්‍රශ්නේ ගන්න ප්‍රශ්නේ දිහා බලන්න පොඩ්ඩක් හිතන්න තේරුම් ගන්න උත්තර එනවද කියලා බලන්න ගන්න මාකින් එක බලන්න වැඩි වෙලා යන්නේ නැහනේ ඒ ටික හරි දඩබඩ ගාලා බලන්නකෝ මේ බස් එකේ යන ගමන් හරි බස් එකේ යන ගමන් නිකන් ඉන්න ගමන් හරි බලන්නකෝ
හරිද? යම්කිසි ළමෙක් දාලා තියයි මම විතරක් නෙමෙයි යම්කිසි කවුරු හරි ළමෙක් දාලා තියයි දාන ඕන එකක් බලන්න ටක් ගාලා. වැදගත් නිසායි group එකේ තියෙන්නේ. වැදගත් නැතිව group එකේ තියන්නේ නැහැ. මම සාමාන්‍ය delete කරනවා. යම් ළමෙක් හරි වැදගත් නැති දෙයක් group එක ඇතුළට දැම්මොත් ඒක මම delete කරනවා. වැදගත් නම් තමයි group එකේ තියෙන්නේ. ඒක ටක් ගාලා අනිවාර්යෙන් බලන්න. හරිද? අනිත් කටියටත් කියන්නේ ඒ නිසා මට ওই physics එක හදන්න ඕනේ. physics එක හදාගනි. මොකද chemistry එක හොඳට කරගෙන යනකොට physics එක නාගන්න එපා. physics එකත් අපි කොහොමරි ගේමක් ගහමු ලොකුවට. පොඩියට නෙමෙයි ඒකක් දාන සීන් එකේ ලොකුවට ගේමක් ගහමු. ඇති රෙද්දක් නෑ බං ඕකේ. හරියට වැඩ ටික කරපන්. අපේ කාලේ ඔහොම උපදෙස් දෙන කවුරුත් හිටියේ නෑ. එතනයි ප්‍රශ්නේ. හරිද? දැන් උඹලට සැලසුම් ටික තියනවා ගානට වැඩේ කරපන්. හරිද? ෆිසික්ස් පුළුවන් තරම් ප්‍රශ්න කරන්න. මම අර කියන එක හොඳට ඔලුවට දාගන්න. ෆිසික්ස් තනියින්නුත් ප්‍රශ්න කරන්න ඕනේ. ඔළුව හැදෙන්න බෑ බං. නැත්තම් තනියෙන් ඔළුව හැදෙන්නේ නෑ. තනියෙන් ප්‍රශ්නයක් කරන් හිතන්න ඕනේ. ඔළුවර රිදෙනකන් හිතන්න ඕනේ. ඒකටත් වැඩිය ඔළුවේ තියාගන්න තමන් අර දන්නවා කියලා හිතන්නේ. දන්නවා කියලා හිතන ඒවයම ප්‍රශ්න රටා නිතර බලන්න. ප්‍රශ්නේ උත්තර ටිකයි. ප්‍රශ්නේ උත්තර ටිකයි. ඒක උත්තර ටික කියන්නේ ගාන හදන විදිය. ප්‍රශ්නේයි ගාන හදන විදියයි. ප්‍රශ්නේයි ගාන හදන නිතර බලන්න. නිතර බලන්න. හරිද? ෆෝන් එක තියාගෙන නිතර බලන්න. ඒකයි මම පේපර්ස් දාන්නේ කියන්නේ. පේපර්ස් වැඩි වෙන්නේ නැහැ. හිතන්න එපා පේපර්ස් වැඩි ගොඩක් තියෙනවනේ බලන්න නෑ. පේපර්ස් වැඩි නෑ. හරිද? ෆිසික්ස් වල පේපර්ස් වැඩි නෑ. අර වා ටාගට් කරන ප්‍රශ්න තියෙනවනේ. ඒ ටාගට් කරන කියන්නේ දැන් මම කියනවා අර හදලා තියාගන්න කියලා. ඒ කියන්නේ වා රචනා ප්‍රශ්නේ මොනවද කරන්න කියලා තාපේ ප්‍රශ්නේද, ශේෂ්ඨ ප්‍රශ්නේද, යාන්ත්‍රික විද්‍යා ප්‍රශ්නේද කියලා දැන් ඔයා ප්ලෑන් එකක් තියෙන්න බෑ. ඒතර ඔයා ටාගට් කරන ප්‍රශ්න ටික අනිවාර්යෙන් නිතර බලන්න. හැමතිස්සෙම බලපන්. හැබැයි ප්‍රශ්නේ හදන විදිය. ප්‍රශ්නේ හදන විදිය. හරිද? ඒක හොඳට ඔළුවේ තියාගන්න. මං කියන විදිහට ඔය වැඩේ කරපන්. උඹට ෆිසික්ස් ඊට පස්සේ ප්‍රශ්නේ දකින්නකොට උත්තර ටිකම ඇවිල්ලා පේන සීන් එකට එනවා. හරිද? ඒ විදිහට ප්‍රැක්ටිස් කරන්න. සම්පූර්ණ මේක ප්‍රැක්ටිස් කිරීමක් තියෙන්නේ. ඒකයි කියන්නේ වැඩේ හිටපන්. අර වෙන වෙනේවට ඔළුව යවන්න එපා. වැඩේ අර සීන් එකේ ඉන්න ඕන සීන් එකේ. තනිකර සීන් එකේ ඉන්න ඕන. හරිද? තයිමාසික නේද? මේ නදීර මොකද්ද මම එවලා තියෙන ෆොටෝ එක? තාම ලෝඩ් වෙනවා. ඩොප්ලා ආචරණය අම්මට තියෙන මේ මොකද්ද බම් මේ? අම්මට සීන මාරු වැදගත්තේ. කොහෙන්ද බාණ්ඩේ හොයාගත්තේ? ඕක ගෲප් එකට දාපන්. ඔය ඇනලයිස් කරන්න හොඳ යන්න ළමයි. ඊයමයිනේ. ඔය ඉතින් යකෝ ඕව මං මේ ගිය අවුරුදු වල තනියෙන් මං ඇනලයිස් කරේ බා. ඔය නදීර ඔය ගෲප් එකට දානවා. මම පේපර්ස් තියාගෙන මම පේපර්ස් බලවල මම ඇනලයිස් කරේ මේ අවුරුද්දේ මොන එකද ඇවිල්ලා තියෙන්නේ. මේ අවුරුද්දේ මොන ප්‍රශ්නද? මේ අවුරුද්දේ මොන ප්‍රශ්නද? හරිද? ඉතින් බලහන්කෝ දැන් උඹලට ඇනලයිස් කරන්න දත්ත තියෙන ළඟ අර බලපන්. දැන් ඔය නදීර දැන් තායේ ෆොටෝ එකක් හොදේ. බලන්න ඕන ළමයට ඇනලයිස් කරලා අනුමාන කරන්න පුළුවන්. මේ අවුරුද්දේ මොන ප්‍රශ්න මොන පාඩම් වලින් දෙන්නේ කියලා. නතින්නේ. ඒ thank you හොඳේ ඒක. මට මගේ වැඩේ පසු කළා. හරිද? ඔය දෙන ලස්සනට. right. 2024 ඒ කියන්නේ 2024 එක්ස් කිරණ ආවේ. 2025 මොකද්ද බං ආවේ මටත් මීටර නෑ. ප්‍රකාශ විද්‍යුතාචරණය. මොකක් හරි. බලමු. හරිද? මම ඔය කියපු ටික බලනවා අනුමාන ලොකුවට මේ මොළු විදියෙන් ඉන්න පාර අර ටික ප්‍රැක්ටිස් කරන්න හොඳේ නිතර. තාම මොකද ප්‍රශ්න නැහනේ. මෙසේරේ දුෂ්ටාවිතාවේ නේ. මේ කැමරා ඔෆ් කරන් ඉන්න උදේ ඉවර ප්‍රශ්න නැද්ද? මේ නෙකව නෙතුෂිනේ මේ කැමරා සෝන් කරලා දාන්නේ. දැන් කැමරා සෝන් කරන්න මම ෆෝකස් රිමූව් දාන්න ටුටේ. මේ ෆෝකස් රිමූව් දිසානේ මේ ඔක්කොමලා මේ කුඩම්මගේ සැලකිලි හිටාකෝ. දැන් ඔන් කරපන්කෝ. ඔව්. දැන් මනේ වැටුනේ නැද්ද? දැන් වැටුණා ඔන් කරපන්. ගෑන ළමයි. දැන් ඔන් කරන්න පුළුවන්.